අයිබෝන් මං හිතන්නේ දැන් අපේ කමියුනිටි පුරුදු සර් කෙනෙක් අපේ චාරුකස එකතු වෙන්න අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක අයිබෝන් චාරුකස අද වීඩියෝ එක ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් වෙයි මොකද වීඩියෝ එකේ අපි කතා කරන්න යන්නේ දැන් ගොඩක් වෙලාවට මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් කියන එක වැරදිට ඩිෆයින් කරලා අපි කතා කරන් යන මේ කන්සෙප්ට් එක කියන්නේ এডুকেෂන් කියන කන්සෙප්ට් එක සර් වැලියු එකක් නැතිලා තියෙන්නේ දැන් වෙද්දි හිතන්න පුළුවන් ඉස්සර නම් දැන් ඔය අපේ සීලා ආච්චිලා කාලේ 8 පාස් නම් මරු විභාගය ගත්ත ගියා කියන්නේ ඊට පස්සේ එතනින් හැට අම්මලා තාත්තලාට පස්සේ O level ලේවල් කරලා තියෙනවා නම් නියමයි හැබැයි දැන් ටික කාලයක් ඉඳන් මේ ඩිග්‍රී කියන එක ගත්තොත් එහෙමස දැන් වෙද්දි ඩිග්‍රියක් කියන දේ ඕන කෙනෙක්ට තියෙනවා. ඉතින් ඒකත් එක්ක කෙනෙක් හිතන්න පුළුවන් නෑ. ඩිග්‍රියක් කළා වැඩක් නෑ. ඩිග්‍රියක් කරා කියලා මට කරන්න පුළුවන් දෙයක් නෑ. මම කෙලින්ම ඔන්ලයින් ඔන්ටර්ප්‍රනර්ෂිප් නැත්තම් වෙන ඔන්ටර්ප්‍රනර්ෂිප්. ඇත්තටම සර් ලෙක්චරර් කෙනෙක් විදිහට කියන්නේ මේ এডুকেෂන් කියන දේත් එක්ක කියන්නේ ස්පෙෂලිම මේ ඩිග්‍රියක් කියන දේ වැලියු එකක් නැද්ද දැන් වෙද්දි? හොඳ ප්‍රශ්නයක් සුනර. සාමාන්‍යයෙන් අපි මේ දවස්වල ඔය Facebook එකට ගියත්, කොහෙට හරි ඔය Instagram ගියත්, කොහෙට ගියත් social media platform වල දකිනවා මේ ඉගෙනගෙන වැඩක් නැහැ වගේ මතයක් ගොඩක් වෙලාවට සමාජගත කරන්න උත්සාහ කරනවා. හැබැයි සමහර ලාවට මම දැකලා තියෙනවා ඔය ලොකු කම්පනීස් වල දැන් ගත්තොත් එහෙම මාර්ක් සකර්බර්ග් ගත්තත් ආයා මේ ඉගෙනගෙන නැහැ ඒ වගේ අදහසක් වගේ සමාජගත කරන්න try කරනවා. හැබැයි ගොඩක් කට්ටියට අමතකයි ඒගොල්ලන් drop out වෙලා තියෙන්නේ Harvard University එකෙන්. හරිද? එතකොට ඔයා නිකමට හිතන්න ලෝකේ Harvard University එකට යන්න applications කීයක් ලෝකෙම්ම දානවද? එතකොට Harvard University තියෙන්නේ ලෝකේ මොන rankings වලද කියලා. ලෝකේ පළවෙනි university පහ අතර Harvard University එක තියෙනවා. එතකොට දැන් ලෝකේ පළවෙනි university එක ගත්තොත් මේ QS ranking වල මේ පාර එක ගත්තොත් MIT තියෙනවා. ඊට පස්සේ Oxford ඊට පස්සේ Harvard තියෙනවා. එතකොට Harvard University කියන්නේ ලෝකේ තියෙන top 5 university එක. එතකොට ඒ වගේ universities වලින් තමයි drop out වෙලා තියෙන්නේ. එතකොට ඒ මට්ටමට කොච්චර ඉගෙන ගන්න ඕනේද? එතකොට මම මේ පොඩි උදාහරණයක් කිව්වේ. ඒ කියන්නේ ඔයාට පුතේ ඒ කියන්නේ අපි ඉගෙන ගත්තේ නැත්නම් ඔයාට තියෙන access limit වෙනවා. ඒ කියන්නේ ඔයාට business එකක් කරන්න පුළුවන්. ඔයාට ඒ කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ මොකක්ද? ඇත්තටම මේ අධ්‍යාපනය කියන්නේ මොකක්ද කියලා අදහසක් නැහැ අද කාලෙමට. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයා හිතන්නකෝ මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්නවා කියලා. ඒ ව්‍යාපාරය ගැන ඉගෙන ගන්න එකත් ඉගෙන ගැනීමක් අධ්‍යාපනයක්. ඒ කියන්නේ දැන් ඔයා ඩිග්‍රී එකක් කරන්න ඕනි කියන්නේ දැන් ඔයා හිතන්න ඔයාගේ පැෂන් එකක් තියෙන උදාහරණයක් විදිහට ඔයා ගොඩක් පැෂනේට් ෆැෂන් වලට. හරිද? එතකොට ඔයාට ටෙක්ස්ටයිල් පැත්තෙන් තමයි ඔයාට බිස්නස් එකක් කරන්න ඕනේ. ඇයි ඔයා ගිහලා ටෙක්ස්ටයිල් ඩිග්‍රියක් කරන්නේ නැත්තේ? එතකොට ඔයා ඒ කියන්නේ ඔයාගේ පැෂන් එක පැත්තෙන් ඔයා ඉගෙන ගන්න ඕනේ. එතකොට ඒකේ තියෙන වැදගත්කම මොකද්ද? දැන් ඔයා කිව්වාගේ පුතේ දැන් අපේ ආච්චිලා සීයලා කාලේ 8 පාස් වුණාම ප්‍රශ්නයක් නැහැ. අම්මලා තාත්තලා කාලේ වෙද්දි ඒක O level A level පාස් වෙන්න ඕනේ. දැන් අපේ කාලේ වෙද්දි ඩිග්‍රියක් තියෙන්න ඕනේ. ඇයි මේ ඩිග්‍රියක් කියන එක සමාජ සම්මතයක් වෙලා තියෙන්නේ? ඩිග්‍රියක් ගන්නවා කියන්නේ අධ්‍යාපනයේම විතරක් නෙමෙයි. මොකක්ද ඒකෙන් කියන්නේ? ඩිග්‍රියක් ගන්නවා කියන්නේ ඔයා කැම්පස් එකට ගියාට පස්සේ පුතේ දැන් සමහර ලාවට අපි කොතනක ගියත් හිතන්න අපි ආයතනයක වැඩට ගියත් අපි හිතන්න කැම්පස් එකක ගියත් එහෙම නැත්නම් අපි හිතන්න අපේම ව්‍යාපාරයක් කරත් අපිට මේ ලෝකෙ මිනිසුත් එක්කනේ වැඩ කරන්න වෙන්නේ. එතකොට මේ මිනිසුත් එක්ක වැඩ කරන්න අපි හදන තෝතැන්න තමයි විශ්වවිද්‍යාලයක් කියන්නේ. ඒ කියන්නේ අපි විශ්වවිද්‍යාලයක ඔයා දන්නවා සුනල අපි කැම්පස් වල මොනවද මුඩි වැඩියම කරන්නේ අපි කරන්නේ මේ එක්සෑම් එකකට ලියන එක විතරක්ම නෙමෙයි. අපි ප්‍රසන්ටේෂන්ස් කරනවා, ගෲප් වර්ක් කරනවා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ළමයව පුහුණු කරන්නේ අපි කොහොමද කට්ටියක් එක සාමූහිකව දෙයක් කරන්න කියලා. මම හිතන්නේ අද කාලෙ වෙද්දි ලෝකේ හැමදේම AI වලින් රිප්ලේස් වීගෙන යනවා. ඒ කියන්නේ ඔය ඇත්තටම තියෙන ව්‍යාපාර ගොඩක් ඉස්සරහට වැහෙන්න පුළුවන්. එතකොට අපිට ලොකු තරගයක් එනවා. එතකොට මේ තරගෙට මුහුණ දෙන්න මොනවද අද ලෝකේ මිනිස්සු හොයන්නේ? අපි টপ ස්කිල් ලිස්ට් මොනවද? සොෆ්ට් ස්කිල්ස් මොනවද? අපි අද කාලේ මිනිස්සු හොයන ස්කිල් එක මොකද්ද? ගොඩක්ම වටින ස්කිල් එකක් තමයි අද කාලේ මේ ප්‍රශ්න විසඳන්න. ප්‍රශ්න විසඳන මිනිස්සුන්ව තමයි හොයන්නේ. කොහොමද සිටුේෂන් එකකට මුහුණ දෙන්නේ? කොහොමද ප්‍රශ්නයක් විසඳන්නේ? කොහොමද අනිත් අයත් එක්ක වැඩ කරන්නේ? ලීඩර්ෂිප් කොහොමද හදාගන්නේ? මෙන්න මේ දේවල් තමයි ඇත්තටම අපි ඩිග්‍රී එකකින් කරන්නේ. ඒ කියන්නේ අපි මම ඕක ඇත්තටම මගේ විශ්වවිද්‍යාලයේ මම උගන්වද්දි මම හැමතිස්සෙම කියනවා ළමයින්ට මේ ඩිග්‍රී එක කියන්නේ පුතේ බස් ටිකට් එකක් වගේ දෙයක්. ඒ කියන්නේ ඔයාට බස් එකේ යන්න බැහැනේ බස් ටිකට් එක නැතුව. ඔයාට
අද කාලේ සමාජ ජීවත් වෙන්න අමාරුයි ඩිග්‍රියක් නැතුව. මොකද ඒකට හේතුව ඔයාට අර බස් ටිකට් එක නැතුව බස් එක යන්න බෑ වගේ ඩිග්‍රියක් නැතුව ඔයාට මේ සමාජ සර්වයිව් වෙන්න අමාරුයි. මොකද ඔයාට කොහෙට හරි ගියාම මිනිස්සු බලනවා ඩිග්‍රියක් තියනවා නම් ඔයාට මෙන්න මේ ස්කිල් ටික තියනවා කියලා ඒගොල්ලෝ දන්නවා. දැන් මම අර කිව්වා වගේ ඔයාට කොතන හරි ගිහලා කතා කරන්න පුළුවන්. ඔයාගේ ලැන්ග්වේජ් ස්කිල් එක වැඩි. එතකොට ඔයාට ඕන භාෂාවල් දෙක තුනක් හසුරවන්න පුළුවන්. එතකොට දැන් අපි ඇත්තටම ගත්තොත් දැන් මේක ග්ලෝබල් වර්ල්ඩ් එකක් නේ වෙලා තියෙන්නේ. ඇත්තටම අපිට එක එක කියන්නේ ඉංග්‍රීසි භාෂාව හොඳට හසුරවන්න අවශ්‍යතාවය වෙනවා. ඒ වගේ ග්ලෝබලි බිස්නස් ඉන්ටර්නැෂනල් බිස්නස් කරද්දී මේ විශ්වවිද්‍යාලයෙන් ලබන ෆන්ඩ් ඒවාට වෙන කොහෙන්වත් ලබන්න බෑ පුතේ. එතකොට කවුරු හරි කියනවා නම් අධ්‍යාපනයේ වැඩක් නැහැ කියලා අධ්‍යාපනය නැතුව ලෝක ඉස්සරහට යන්න අමාරුයි. ඔයාට කොහේ හරි තැනක පොඩි ව්‍යාපාරයක් දාගෙන ඒ නගර සීමාව විතර ඉන්න පුළුවන්. හැබැයි ලෝකෙ එතනින් එහාට වාට දකින්න ඕන නම් ඔයා දකින්න ඔය Facebook එකේ හරි Instagram එකේ හරි නැත්නම් TikTok එකේ හරි දකින්න ඩ්‍රීම් වර්ල්ඩ් එක අර ඩ්‍රීම් කාර් එක. එහෙම නැත්නම් අර ආට යොට් එකක් එහෙම නැත්නම් ඔය ඒ දකින්න දේවල් ඒවට ළඟා වෙන්න නම් ඔයාට ජාත්‍යන්තර මට්ටමට යන්න වෙනවා. එතකොට ඒකට යන්න අනිවාර්යෙන් ඔයාට අධ්‍යාපනය කියන පස්තලේ අනිවාර්යයෙන්ම අවශ්‍යයි. අනිවාර්යෙන් කියන්නේ සර් කියන්නේ ඇත්තටම මේක දැන් බේසික් කර හියුමන් නීඩ් එක ලෙවල් ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ඩිග්‍රී නැතුව සර්වයිව් වෙන්න බැරි තැන. සර්වයිව් වෙන්න බැරි තැනකට ඇවිල්ලා තියෙන්නේ. මොකද අපි එතනින් අධ්‍යාපනය විතරක්ම නෙමෙයි ගන්නෙ. අපි එතනින් ගන්නෙ ඒ අනිත් කුසලතා ටික ඒක සෑහෙන්න ජීවිතේ ඉස්සරහට වටිනවා. නැත්තම් අපිට ලෝකේ තියෙන පළවෙනි 100 ෆෝචුන් කම්පනීස් ගත්තොත් ඇයි මේ 100 ෆෝචුන් කම්පනීස් වල පුතේ ඉන්දියන්ස්ලා වැඩිපුරම CEOස්ලා වෙලා ඉන්නේ? ඒකට හේතුව දන්නවද? මොකද ඉන්දියාව වගේ රටක් ගත්තොත් ඒගොල්ලන් මොළ තමයි හදන්නේ. දැන් අපි ලංකාව වගේ රටක් අපි හැමතිස්සෙම ඕනම මාතෘකාවක් දැන් හිතන්න පුතේ දැන් ඔයා හිතන්න ඇමරිකාවේ ඔයා ඉගෙන ගන්න නැතුව ඉන්නවා කියලා. එතකොට ඔයාට ඇමරිකාවේ ඒ සංවර්ධ රටවල පාත් එකක් තියෙනවා ඔයාට යන්න. එතකොට ඔයාට කියලා ඔයාගේ දක්ෂතාවය අනුව ඔයාට ව්‍යාපාරයක් පටන් ගන්න පුළුවන්. හැබැයි ආසියාතික රටවල් වල ගත්තොත් පුතේ අපිට තියෙන ලොකුම සම්පත මොකද්ද? අපිට තියෙන ලොකුම සම්පත තමයි මානව සම්පත. ඒ කියන්නේ අපිට තියෙන දැනුම. අපිට දැනුම තමයි අපිට පාවිච්චි කරලා අපේ ඕනම දෙයක් පටන් ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද අපිට khනිජ සම්පත් ගත්තත් khනිජ සම්පත් තියෙනවා. නැත්තේ නැහැ ලංකාවේ. නමුත් අපිට ඒවා පාවිච්චි කරලා ගොඩක් ඉස්සරහට. ඒ කියන්නේ බොරතෙල් වගේ දේවල් අපේ ලංකාව වගේ රටවල නැහැ. එතකොට අපිට හම්බෙන ලොකුම සම්පත් තමයි අපි ඉන්දියාව වගේ රටවල් අපි පුළුවන් තරම් ඉගෙන ගත්තොත් අපිට පුළුවන් අර ලෝකයේ තියෙන ඉහළ තැන් අපිට ටච් කරන්න පුළුවන්. ඉතින් ඒකට තියෙන ලොකුම අවස්ථාව තමයි හොඳට ඉගෙනගෙන එතකොට ඒ තැන් වලට අපිට ළඟා වෙන්න ලේසියි. මොකද ලංකාවේ දැන් අර කිව්වා වගේ 100 ෆෝචුන් කම්පනීස් වල CEOස්ලා වැඩිපුර ඉන්දියන්ස්ලා ඉන්නා වගේ. දැන් අර සුන්දර් පංචාය ගත්තත් ඉන්දියන්. එතකොට දැන් මේ ළඟදි ගත්තොත් AI වල ඒ කියන්නේ AI open AI එක සල්ලි වලට ගන්න තරම් ඉන්දියන් යන් ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක් ලෑස්ති වෙලා. එතකොට ඒ කියන්නේ ඒ එච්චර මට්ටමකට කොහොමද ඉන්දියාව එතනට ගියේ කොහොමද? දැන් ලෝකෙ ගත්තොත් ලෝක ආර්ථිකයේ ජපානි පහු කරලා ඉන්දියාව ආවා. ඒ කොහොමද එහෙම උනේ? මේ ඊයේ පෙරේද ඒක වුණා. එතකොට ඇයි එහෙම උනේ? එතකොට ඒගොල්ලන්ගේ ස්ට්‍රැටජි එකක් තියෙනවා. ඒගොල්ලන් අධ්‍යාපනය තුලින් තමයි ඉස්සරහට යන්න හැමදෙස්සම උත්සාහ කරන්නේ. ඉතින් ඇයි අපිට ඒක කරන්න බැරි? කියන්නේ අපිට මේ ලෝකෙ ඉස්සරහට යන්න අවශ්‍ය නම් අනිවාර්යෙන් අධ්‍යාපනය තමයි එකම දෙන්නේ. තුරුම්පුව වෙන්නේ. අනිවාර්යෙන්. ඒ කියන්නේ දැන් ඔයා ඇවිල්ලා ඩිස්ට්‍රැක්ට් වෙලා නම් ඉන්නේ මේ වෙද්දි දැන් ගෙදර අම්මයි තාත්තයි කිනින්ද මම ඕල ලීවල් කරනවා නැත්නම් අම්මයි තාත්තයි කිනින්ද ඩිග්‍රියක් කරනවා කියලා නැහැ. ඔයා ඊළඟට කම්පීට් කරන්න යන්නේ මෙන්න මේ වගේ ලෝකෙක. එතකොට සර් මගේ ඊළඟ ප්‍රශ්නේ දැන් අපි ගත්තොත් එහෙම ඉස්සරහට සර් කිව්වා වගේම ඉන්දියාවේ දැන් ගත්තොත් ලොකු ඩෙවලොප්ඩ් ඉකොනොමි එකක් තියෙනවා. ඒ වගේම ප්ලස් ඉස්සරහට අපි ගත්තත් එක්ස්පෑන්ඩ් මේ ඉකොනොමීස් ගත්තොත් එහෙම මේ නොලෙජ් ඇන්ඩ් ස්කිල්ස් පැත්ත තමයි ගොඩක් එක්ස්පැන්ෂන්ස් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් ලංකාව ඩෙවලොප් කරන්න හිතන් ඉන්නවා නම් මේ තේ රබර් පොල් විතරක් යවලා එහෙම එක්ස්පැන්ෂන් වලට යන්න බෑ. නොලෙජ් ස්කිල්ස් ඕනේ. දැන් මේක බලන කෙනෙක් ඉන්නවස හිතන්න එයාට ඇවිල්ලා ඔළුවේ තියෙනවා හරි නොලෙජ් ඇන්ඩ් ස්කිල්ස් එක්ස්පෑන්ඩ් වෙනවා. හැබැයි ඉස්සරහ ෆියුචරිස්ටික් අපි ගත්තොත් IT තමයි ඉස්සරහින් ඉන්න මුළු රැල්ලට ඔක්කොම IT කරන්න යනවා. එහෙම නැත්නම් අපි හිතමු A level කරන ළමයෙක් මේක බලනවා. එයා හිතනවා ස්ටුඩන්ට් කෙනෙක් හරි O level A level වලට ආවට පස්සේ ඔය math science තමයි තියෙන්නේ. ඒතර ඒව ඔක්කොම කරනවා. සර් සාමාන්‍යයෙන් මේ ඩිග්‍රියක් කියන දේ තෝරගනිද්දී අපි මොන හරි විශේෂයෙන්ම අවධානය දෙන්න ඕන කරුණු තියෙනවද? එහෙම නැත්නම් සර් දකින විදිහට ලංකාවේ යං ක්‍රවුඩ් එක ඩිග්‍රියක් තෝරගනිද්දී කරන ලොකුම වැරදි මොනවද සර්? හොඳ ප්‍රශ්නයක් පුතේ. ඕක ඩිග්‍රියක් තෝරගනිද්දිත් වරද්දක් කරනවා. ළමයි A level stream එක තෝරගනිද්දිත් වරද්දක් කරනවා. ඔයා කිව්වා වගේ අපි රැල්ලට දැන් ඔයාගේ යාළුවා මැක්ස් ගන්න හින්දා ඔයා මැක්ස් කරලා වැඩක් නැහැ. ඔයා මැක්ස් කරන්න ඕනේ ඇත්තටම ඔයා මැක්ස් වලට ආස නම්. සහ ඔයාට මැක්ස් වලින් ඉස්සරහට පාත් එකක් පේන්න තියෙනවා නම්. ඒතර යාළුවා බයෝ කරා කියලා ඔයා බයෝ කරන්න අවශ්‍ය නැහැ. එතකොට අපි හැමතිස්සෙම
කරන්න ඕනේ අපි මොකක්ද පාත් එක කියලා බලාගෙන. ඒ කියන්නේ දැන් හිතන්න දැන් ඕනම ස්ට්‍රීම් එකක් හිතන්න අපි කොමර්ස් ස්ට්‍රීම් එකේ ගත්තොත් යන්න පුළුවන් පැතිකඩවල් 10 ගාණක් තියෙනවා. එතකොට ඒ වගේ සමහර දැන් ඔය ඕස්ට්‍රේලියාවල වගේ ගත්තොත් ඕස්ට්‍රේලියාවල වැඩිපුරම පඩියක් ලබන කාන්තාවක් ඉන්නවා CEO කෙනෙක්. එයා ශ්‍රී ලාංකික කාන්තාවක්. එතකොට අපිට පුළුවන් ඕනම ස්ට්‍රීම් එකකින් ඉස්සරහට ඒ කියන්නේ අධ්‍යාපනයේ උඩ මට්ටමට ගියාම විශාල වශයෙන් පඩි ගන්න පුළුවන්. ඒක IT කියලා අර ඔයා කිව්වා වගේ IT රැල්ලට කරන්න කියලා එකක් නැහැ. තමන් IT වලට දක්ෂයි නම් of course ඔයා යන්න ඕනේ මේ පැත්තට. තමන් දක්ෂ, තමන් ආස පැත්ත කරන්න ඕනේ හැමදෙස්සෙම. එතකොට එතනින් තමයි ඔයා ඒකට ආසාවක් ඇති වෙලා ඔයාට එතනින් ඉදිරියට ඉගෙනගෙන යන්න පුළුවන්. ඩිග්‍රියක් තෝරගනිද්දිත් ළමයි අර රැල්ලට කරනවා. එතකොට ඒක නෙමෙයි බලන්න ඕනේ. ඔයා බලන්න long term ඔයා මොකද්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ලංකාවේ ඉන්නවද? එහෙම නැත්නම් පිටරටකට යනවද? මොනවද පිටරටවල වල තියෙන opportunities? ඒ කියන්නේ ඒ දීර්ඝකාලීනව හිතලෝනේ ඔයා උපාධියක් තෝරගන්න. මොකද ඔයා උපාධිය කරන්නේ ඔයාගේ lifetime ඔයා කරන උපාධියක් තමයි. ඒ කියන්නේ ඔයා කරන උපාධිය හිතනවා අවුරුදු 20 උපාධියක් කරොත් ඔයා තව අවුරුදු 40ක් 45 ජීවත් වෙනවා නම් ඒ ඔයා උපාධියෙන් කරපු දේ තමයි ඔයා ප්‍රයෝජනට අරන් ඔයා ඉස්සරහ ජීවත් වෙන්න හදන්නේ. එතකොට ඔයා ඒ තෝරගන්න එක ඔයා බලන්න ඔයා ජීවිතේ ඉතුරු කාලේ ජීවත් වෙන්න ඔයා ඒ දේ කර. එතකොට ආසනත දෙයක් කවදාවත් තෝරගන්න එපා. මොකද මම දැකලා තියෙනවා විශ්වවිද්‍යාලේ ඉන්නකොට ඕන් තරම් සමහර ළමයි ඒගොල්ලෝ රිග්‍රෙට් කරනවා ඒගොල්ලන් තෝරගත්ත ෆීල්ඩ් එක. එහෙම වෙන්න එපා. තමන් ආස ෆීල්ඩ් එක. තමන්ට පහසුවෙන් තමන් ආසාවෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න. එතකොට ඒක එක්ස්පර්ටයිස් කරන්න. ඔයා කරන දේ මොකක් වුණත් ඔයා ඒක හරියට එක්ස්පර්ටයිස් කරොත් ඔයාට ගොඩක් දියුණු වෙන්න පුළුවන්. වැඩි ඕනේ නැහැ උදාහරණ. ලියෝ සැලූන් එක බලන්න. එයා කොන්ඩ කපන එක එක්ස්පර්ටයිස් කරා. එයා ආස දේ. දැන් එයා පටන් ගත්තේ කොතනද? එයා අද ඉන්නේ කොතනද? ඒකින්ද එහෙම ප්‍රශ්නයක් නෑ. ඔයාට ස්කිල් එක හරි ඔයා ආස දේ හරි ඔයා ඉගෙන ගන්න. ඒ කියන්නේ දැන් එයා සැලූන් එකක් කරත් පුතේ එයා ඉගෙන ගත්තා ඒක ගැන නේ. කොහොමද කොන්ඩේ කපන්නේ? ඒක ගැන එයා ගැඹුරු හැදෑරීමක් කරා. ඔයා කරන ආස ව්‍යාපාරයක් තියෙනවා. ඒක ගැන අධ්‍යයනය කරන්න. ඉගෙන ගන්න එක තමයි වටින්නේ. ඔයා මොකක් හරි බිස්නස් එකක් ස්ටාර්ට් කරනවා නම් කොමර්ස් ගැන ඉගෙන ගන්න. මොනවද කොහොමද ඔයා accounts ටික handle කරන්නේ? එතකොට මොනවද මේ business studies වල තියෙන concepts මොනවද? මොකද්ද මේ entrepreneurship කියන්නේ? ඕවා ගැන study කරන්න. එතකොට ඒ පැත්ත study කරාට පස්සේ ඔයාට ලෝකෙ පේන්න පටන් ගන්නවා. ඇත්තටම නවලෝකෙට නවලෝකෙ කියන නම ආවේ කොහොමද කියලා දන්නවද? ඒ කියන්නේ නවලෝකෙ කියන නම ආවේ නවලෝක මුදලාලි ධර්මදාස මුදලාලි කියන අපි කියන්නේ. එතකොට නවලෝක මුදලාලි ගියා සිංගප්පූරුවට. සිංගප්පූරුවට ගියාම ඒ කාලේ ලංකාවේ තිබ්බ හොස්පිටල් ගොඩක් ෆැසිලිටිස් තිබුණේ නැහැ අද වගේ. ගොඩක් ඒ කියන්නේ අපිට අද තියෙන මේ ෆැසිලිටිස් තිබුණේ නැහැ. සිංගප්පූරුවට ගියාට පස්සේ එතුමා දැක්කා මේ සිංගප්පූරුවේ තියෙනවා මේ හොස්පිටල් නිකන් හොටෙල් වගේ. එතකොට එයා දැක්ක නව ලෝකයක් ඒක. එතකොට එයා දැක්ක නව ලෝකේ තමයි යාට ඕනුනේ මේ හොටෙල් එකක් වගේ කොහොමද අපි හොස්පිටල් එකක් හදන්නේ කියලා. ඉතින් කොච්චර වටින concept එකක්ද. මොකද අපි හොස්පිටල් එකට යන්නේ අපි අසරණ වුණාම රෝගියෙක් තමයි යන්නේ. ඉතින් ඒ රෝගියාට උපරිම සැප සම්පත් දෙන්න පුළුවන් නම් ඒක ලොකු ජයග්‍රහණයක්. එතකොට එයාට හොටෙල් එකක් වගේ හදන්න පුළුවන් නම් ඉන්න හොස්පිටල් එක ඒ concept එකෙන් තමයි එතුමා ඒ මට්ටමට දියුණු වෙලා අද වෙද්දි ලංකාවේ විශාලම ව්‍යාපාරයක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකින්ද අපිට ලෝකේ අලුත් වෙන්න නම් පුතේ අපි මේ ක්‍රාමෝ තුල කොටු වෙලා ඉඳලා වැඩක් නැහැ. අපිට ලෝකේ දකින්න නම් තියෙන හොඳම ක්‍රමය තමයි අපි ඒ තමන් ආස දේ වැඩි දුර අධ්‍යයනයක් කරන්න වෙනවා. ඇත්තටම සයිකියු වගේ ඉතින් ඔය නවලෝක මුදලාලි කෙනෙක්ට කියන්න පුළුවන් ආයත් ඉගෙන නැහැ කියලා. හැබැයි නෑ ඒකත් අධ්‍යාපනයක් ඇත්තටම නේද? අනිවාර්යෙන්. ඔහු අධ්‍යාපනයක් ලැබුවා. කය කෙනෙක්ට කියන්නපන් ඔහු ඉගෙන ගත්තේ නැහැ කියලා. නමුත් ඔහු එතනට ආවට පස්සේ ඔහු තව ඉගෙන ගත්තා. කොහොමද මේ දේවල් කරන්නේ? සමහර ඒ කියන්නේ ඒක පුතේ දැන් නවලෝක මුදලාලි දැන් එක එක ළමයි ඔකට එක එක තරගෙනපන් එහෙනම් ඔහු අධ්‍යාපන ලැබුණේ නැහැ. දැන් අර මම කිව්වාගේ අපේ සීයලාච්චිලාගේ තිබ්බ කතාව නෙමෙයි පුතේ අද වෙද්දි තියෙන්නේ. ඒ කාලේ යම්කිසි පුද්ගලයෙක් යම්කිසි දෙයක් ආරම්භ කරා නම් කීප දෙනා ඒක ආරම්භ කරේ. අද වෙද්දි ඔයාට බලා ගන්න පුළුවන් ඔන්ලයින් ස්ටෝර්ස් ඕන තරම් තියෙනවා. හරිද? ඔයා හැම කෙනෙක්ම try කරනවා තමන් business එකක් පටන් ගන්න. එතකොට අර ලොකු තරංගයක් තියෙනවා. එතකොට තව කෙනෙක් අපි මෙතෙන්ට කියන්නේ අපි competitive advantage එකක් නේ. ඒ කියන්නේ අපි මොකක් හරි දෙයක් සුවිශේෂී වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සුවිශේෂී නම් අපෙන් බඩුවක් ගන්න. දැන් හිතන්න බේකරියක් කරනවා. අපේ බේකරිය අපි අලුත් ප්‍රොඩක්ට් එකක් හැදුවොත් තමයි අනිත් බේකරියට යන්නේ නැතුව අපේ බේකරියට එන්නේ. ඉතින් ඒ වගේ අපි හැමතිස්සෙම අපිට කම්පිටිටිව් ඇඩ්වාන්ටේජ් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඒක ලබා ගන්න කොහොමද? අපි හැමතිස්සෙම රිසර්ච් එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මාකට් රිසර්ච් එකක් කරන්න ඕනේ. අපි අධ්‍යාපනයක් තියෙනවා නම් ඒක අපිට අවියක්. නේද? අපිට ඒක පාවිච්චි කරලා අපිට එතනින් උඩට යන්න හරි ලේසි.
ඒක තමයි අධ්‍යාපනය දෙන වටිනාකම. නමුත් ගොඩක් වෙලාවට වෙන්නේ අර ඔන්ටර්ප්‍රනර් අයිඩියාස් වල තියෙනවා අර අපිට වඩා ස්මාර්ට් මිනිස්සු ටිකක් අපි වට කරගන්න ඕනේ. ඒකට හේතුව තමයි එතකොට අපි ඒගොල්ලන්ගේ හැමතිස්සෙම ඉගෙන ගන්නවා. මොකද සමහර ලාවට පුතේ ඔය උතන ගොඩක්ම ඔය මිස්කන්සෙප්ෂන් එකක් වෙන්නේ ගොඩක් ඉගෙනගත්ත මිනිස්සු ව්‍යාපාර වලට යන්නේ නැහැ කියලා මතයක් තියෙන හේතුව අපි ඉගෙන ගත්තාම අපිට පැතිකඩවල් පේනවා වැඩි. එතකොට අපි බයයි ඩිසිෂන්ස් ගන්න. ඒ බය හින්දා ඒ කියන්නේ අපි කියන්නේ high risk high return කියන්නේ අපි රිස්ක් එකක් ගන්න බයකමට තමයි අපි නතර වෙලා ඉන්නේ. එහෙම නැතුව ඒගොල්ලන්ට තියෙන අධ්‍යාපනය අඩුවක් හින්දා නෙමෙයි. දැන් ගොඩක් වෙලාවට අධ්‍යාපනය අඩු කට්ටිය ව්‍යාපාර වලට යනවා කියලා මතයක් හැදලා තියෙන්නේ ඒගොල්ලන් ඒක ගැන නොදන්න හින්දා ඒගොල්ලෝ ටක් ගාලා ඉන්වෙස්ට් කරන්න බලනවා. ඒක හින්දා ඒගොල්ලන් ඒ බය අඩුකම හින්දා ඒ කියන්නේ ඒක පොපසරිය නොදැනුවත්කම හින්දා ඒගොල්ලන් ගොඩක් වෙලාවට ඒක බය නැතුව ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ ඒක අලුත් පොයින්ට් එක. ඒ කියන්නේ දැන් ඒක මාර ලස්සන කතාවක්. ඒ කියන්නේ ඉගෙනගත්ත කට්ටිය රිස්ක් ගන්න බයයි වගේ දෙයක්ද සර් දැන් හදලා තියෙන්නේ. එහෙම දෙයක් මොකද පැතිකඩවල් වැඩිපුර ප්‍රමාණයක් පේන්න ගන්නවා. ඔප්ෂන්ස් වැඩි. ඔප්ෂන්ස් වැඩි. එතකොට අපි පේනවා මේක කරොත් අපිට මෙන්න මේ ඩ්‍රෝබැක් එක වෙන්න පුළුවන්. එතකොට ඔප්ෂන්ස් ටික පේනවා. හැබැයි අපිට පුළුවන් නම් ඒ අධ්‍යාපනයෙන් පාවිච්චි කරලා හරියට ඇනලයිස් කරලා හරිම ඉන්වෙස්ට්මන්ට් එක කරන්න. එතකොට අපිට යන්න පුළුවන් දුර වැඩි අනිත් පුද්ගලයන්ට වඩා. හැබැයි එතන ගන්න ඩිසිෂන් එක තමයි හරි ක්‍රිටිකල් වෙන්නේ. එතකොට ඒක ඔයා බලන්න ඕනේ ඔයා ඒක නිකන් يعني කරනවද නැද්ද කියලා ලක් එකට අනුව නෙමෙයි. ඔයා ඒක හරියට ඇනලයිස් කරලා තමයි ඔයා හරි විදියට ඒක ඉන්වෙස්ට් කරන්න ඕනේ. මම හිතන්නේ දැන් ඔයා ඩිග්‍රී එක තෝරගන්න කෙනෙක් නම් ඒ වගේම තමයි ඔයාට ඩවුට් එකක් තිබ්බනම් නෑ මම ඕල්රෙඩි ඊළඟින් පස්සේ මම ඩිග්‍රී එක කරන්නේ I'll start my entrepreneurship or journey or something. දැන් වෙද්දි ඔයාට අයිඩියා එකක් තියෙනවා කොහොමද ඩිග්‍රී එකේ තියෙන වටිනාකම ප්ලස් ඉස්සරහට ඔය යන ගමනේ මේ ඩිග්‍රී එක এডুকেෂන් එක ප්ලේ කරන රෝල් එක. මම හිතන්නේ ඔයා ඩිග්‍රී එකක් තෝරගන්න කෙනෙක් වුණත් ඩිග්‍රියක් කරන කෙනෙක් වුණත් ඩිග්‍රියක් ඉවර වෙච්ච කෙනෙක් වුණත් මේ ගත්ත කන්ටෙන්ට් එක මේ නොලෙජ් එකකින් ලොකු දෙයක් කරන්න පුළුවන්. ඉතින් අර අනවශ්‍ය විදිහේ ඔළුවේ දෙයක් තියෙනවා නම් මේ এডুকেෂන් වැඩක් නැහැ, ඩිග්‍රියක් කරලා වැඩක් නැහැ. එහෙම නැත්නම් මම මෙතනින් පස්සේ කෙලින්ම entrepreneurship business minded #entrepreneur ඕනස දැන් තියෙන නැද්ද? එතකොට මේ දේවල් එක්කනම් ඔයා ජීවත් වුණේ මෙච්චර කල් මං හිතන්නේ අද චාරුක සර් මේ කිව්ව දේවල් එක්ක ලොකු අන්ඩර්ස්ටෑන්ඩින් එකට එන්නේ නැති এডুকেෂන් තියෙන වටිනාකම. ඉතින් මේ වගේම මේ এডুকেෂන් රිලේටඩ් ලොකු වටිනා කන්ටෙන්ට් එකක් ඉස්සරහට එන්න තියෙන අපේ චාරුක සර්ත් එක්ක අපි සර්ව ඉතාමත්ම ආදරෙන් මතක් කරන සර් අපිට මේ පොඩ්කාස්ට් එක අරගෙන දෙන සපෝට් එක. thank you so much. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ এডুকেෂන් කන්ටෙන්ට් එකක් එක්ක හම්බෙන්න බලාපොරොත්තු වෙන සබු ගන්නවා. බොහොමත්ම ස්තුතියි සර්. අයිබෝන්.